මම දවසක් මේ පිටකොටුවේ පේමන්ට් එක යනවා. මට මිනිස්සෙක් කතා කරනවා. මම එන්න යනගමන් charges මගදී charges යනගමන් charges මගදී charges යනගමන් charges මගදී charges කියලා. මං ගිහලා බැලුවා මොනවද මේ යනගමන් charges මගදී charges කියලා. ඇත්තටම කියනවා නම් මේ බලනකොට ඔයගොල්ලෝ දැන් power bank කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඒක හොඳ මාකටිං ස්ට්‍රැටජි එකක් විකිනිල්ල කියන එක. ඒ power bank. හැබැයි ඒ power bank එක නෙමෙයි මේ power bank එක. වෙනම එකක්. මේ power bank එක ගැන දැනගන්න මාත් එක්ක ඉන්නවා DNA Engineering Private Limited එකේ Managing Director Engineer අනුරාධ මාත් එක්ක ඉන්නවා. Hi අනුරාධ. Nice to meet you. හරි. මොකද්ද මේ power bank එක? මේ power bank එක ඇවිල්ලා අපි මේකට කියනවා power bank vending machine කියලා. එතකොට මේකෙන් වෙන්නේ අර ඔබතුමා කිව්වා වගේ අපිට power bank එකක් අරගෙන හැමතිස්සෙම අරගෙන යන්න බැරි අවස්ථා තියෙනවනේ. මොකද නැත්නම් අපිට තැනකට ගිහිල්ලා ගන්න බෑ ගොඩක් වෙලාවට power bank එකක්. අපි මේක දෙන්නේ සාමාන්‍ය මේ අපි දැන් ඉන්නේ කැදල්ලේ BMIC එක්සිබිෂන් එකේ. එතකොට අපි හිතමු බැරිස්ටා එකක්, කේක්ස් එකක් අන්නේ වගේ ප්‍රෙමිසස් ඕන කෙනෙක්ට පුළුවන් අපේ මේ ඩිවයිස් එක ගන්න. මේ ඩිවයිස් එක අරගෙන end user කෙනෙක් අපි හිතමු මම එනවා මට මගේ ෆෝන් එකේ charge එක නැහැ මම out of charge. හැබැයි මට මංගාව කේබල් එකකුත් නැහැ. එතකොට මංගාව power bank එකකුත් නැහැ. ඉතින් මේ වගේ තැන් අර කාර්ය බහුල ජනාකීර්ණ තැනක අපිට මේ මැෂින් එක තියලා තිබුණාම end user ට පුළුවන් ඇවිල්ලා අපේ app එකක් කරා මේ QR එක ස්කෑන් කරලා එයාට පුළුවන් power bank එකක් eject කරගෙන ෆෝන් එක charge කරගන්න. එතකොට මේ ෆෝන් එක charge කරගත්තයින් පස්සේ එයාට ඒක return කරලා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක convenience තමයි මේ product එක. හරි. ඒ කියන්නේ දැන් මම මෙතෙන් ඇවිල්ලා ෆෝන් එකේ බැටරි වැස්සා මගේ අතේ power bank එකකුත් නැහැ, කෝඩ් එකකුත් නැහැ, යාචි කරන්න තැනකුත් නැහැ, කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඉතින් මේකෙන් ගන්න බල මේ තියෙන power bank මේ මොනවද මේ ඔක්කොම මේ power bank මේක ඇවිල්ලා මේකේ display unit එකේ 8ක් තියෙන power bank එකක්. මේකේ ඊට පස්සේ 4ක් තියෙන එකක්. එතකොට දැන් premises owner ට පුළුවන් මේ වගේ display unit එකක් ගත්තොත් එයාට advertisements දාන්නත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට KFC වගේ brand එකක් ගත්තොත් ඒගොල්ලන්ට මේ power bank එකෙන් customer ට convenience එක දෙන ගමන් එයාගේ revenue එකක් generate කරන්න පුළුවන් power bank එකෙන්. ඒ වගේම එයාට advertisement දාලා ඒකෙන් charge කරගන්නත් පුළුවන්. එහෙම කිව්වට හරියන්නේ නැහැ අනුරාධ. මට මේක ඇතුලේ තියෙන power bank එක පෙන්වන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම මම අපේ app එක මේ power bank එක මම දැන් අරගෙන පෙන්නන්නම්. මේ තියෙන power bank එක අපිට app එකක් කරහා eject කරගන්න පුළුවන්. මේ තියෙන ඒක ඇතුලේ තියෙන power bank. පොඩිම කියනවනම් දැන් අපි ආවොත් මේ machine එක එක්ක දැන් BMIC එක හැකලා දුන මට පොඩි වෙලාවකට මේක ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක fast charging උත් compatible. එතකොට මේකේ තියෙනවා ports 3ක්. ඒ කියන්නේ micro USB type C ඒ වගේම lightning port 3 තියෙනවා. අද ලංකාවේ තියෙන 99%ම phones cover වෙනවා. එතකොට මේක phone එක අරගෙන අපිට මේ cable එකෙන් මේ cable එක අපිට ගලව ගන්න පුළුවන්. මේ cable එක ගලව ගත්තයින් පස්සේ අපේ phone එකට මේ වගේ charge එකට ගහලා සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ ඇතුළත අපිට සාමාන්‍ය හොඳ charge එකක් අරගෙන අපිට worry වෙන්නේ නැතුව අපිට යන්න පුළුවන් phone එකේ charge කරගෙන. හරි. ඔන්න ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන අර ජනගමන් charger මගදී charger කියලා පිටකොටුවේ තියෙන જાතිය power bank එකක් නෙමෙයි මේක. මේක next gen එකේ next level එකක ඔයාගේ business එකට එන client ලට අමතර service එකක් දෙන්න. අමතර service එකක් වගේම ඒගොල්ලන්ට පුළුවන් client ගෙන් අපිටම සමහර කෙනෙක් කැමති වෙයි client free of service දෙන්න. සමහර කෙනෙක්ට පුළුවන් revenue generation මාර්ගයක් විදිහට මේක අපෙන් පාවිච්චි කරලා end client යම් කිසි මුදලක් රුපියල් 200ක වගේ මුදලක් පාවිච්චි කරලා විනාඩි 15කට 20කට charge එකට දෙන්න. ඉතින් මේක බස් අපි use කරන තැන් ගත්තොත් අපිට barista වගේ KFC වගේ එතකොට සෙනග ගෙවසන ඕන තැනකට පුළුවන් BMIC වගේ ඊට අමතරව දැන් මේක අපි අලුතෙන්ම හඳුන්වලා දෙන්න යනවා බස් වලට. අපේ දුර ගමන් කරන බස් වලට ගොඩක් වෙලාවට බස් එක යනවා end destination එක යද්දි ෆෝන් එක ඕෆ් වෙලා ඊට පස්සේ මනුස්සයට යන්න විදියක් නැහැ. බස් එකේ ඩ්‍රයිවර්ට පුළුවන් මේ වගේ එකක් ප්ලේස් කරගන්න වාහනේ ඉස්සරහා. එතකොට ෆෝන් එක charge කරගෙන යන්න පුළුවන් ඉන්න මගියට. හරි. මම හිතන්නේ ඔන්න ඔයාට අවස්ථාව ඔයා බස් එකක් අයිතිකරුවෙන් නම් එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක් අයිතිකරුවෙන් නම් ඔන්න ඔයාට ඔයාගේ කස්ටමර්ට අමුතු සර්විස් එක. මොකද අපි දන්නවා අද ගොඩකට මොබයිල් එකෙන් තොර ජීවිතයක් නැහැනේ. මොබයිල් එකේ වැඩිපුරම සෝෂල් මීඩියා ඇප් වලට ගිහලා කෝල් අරන් අනිත් අයට කතා කරලා බැටරි බහිනවා කියන එක අනිවාර්යයි. ඒ බහිනකොට ඔයා සොලියුෂන් ප්‍රොවයිඩර් වුණොත් ඔයාගේ බිස්නස් එකත් එක්ක ඔයාගේ කස්ටමර් රැඳෙනවා. ඒ පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඊටම ස්තුතිවන්ත වෙනවා අපේ DNA Engineering Private Limited එකේ Managing Director Engineer අනුරාධ මේ තොරතුරු සැපයීම ගැන අපි ඉන්නේ සෙලාන් කැදැල්ල Art of Living 2025 ප්‍රදර්ශනයේ නොවැම්බර් 14 15 16 BMIC එකේ පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයට ආවොත් මේ DNA engineering stall එකේදී මේ දේ දැක බලා ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් කොහොමද අපි DNA එක කනෙක්ට් කරගන්නේ අනුරාධ? DNA Engineering Private Limited අපේ ඔෆිස් එකේ තියෙන කඩවත ඕගොල්ලන්ට showroom එකට එන්න පුළුවන් ඕන වෙලාවක visit කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට අපේ website එක through හෝ අපේ contact numbers තියෙනවා. ඇවිල්ලා කතා කරන්න අපි ඕගොල්ලන්ට මේකට හොඳ quotation එකක් දෙනවා. එතකොට මේක revenue එක generate කරගන්න පුළුවන් මාස 6ක් වගේ පොඩි කාලෙකදී. ඉතින් ඇත්තටම හොඳ product එකක් මේක. හරි. එහෙනම් අපි ඔබට සුබපත් වෙනවා. වැඩියෙන් power bank
විකුණා ගැනීමට වාසනාව ලැබේවා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ජයන් ජයන් වේවා අනුරාධපුර. බය නැතුව කොහේ හරි යන්න. බය නැතුව කොහේ හරි යන්න.